මූලිකම ප්‍රශ්නය මිනිසාව මැව්වේයි. ඒකට උත්තරේ සූරා අද්දාරියාති 56 වෙනි වාක්‍යයේ තියෙනවා මාහට නමදුම් කිරීම සඳහා මිස ජින් වර්ගයා සහ මිනිස් වර්ගයාම මැව්වි නැත. ඉතින් පළවෙනි අරමුණ තමයි නැමදුම. හැබැයි නමදුම කියන වචන ඇහුනම ගොඩක් අයට හිතෙන්නේ දවසට 5 වතාවක් කරන සලාතය, උපවාසය වගේ චාරිත්‍ර විදි ටිකක් ගැන විතරයි. මේකේ අදහස ඊට වඩා පුළුල්ද? අනිවාර්යයෙන්ම. එතන තමයි ගොඩක් අය වරද්දගන්නේ. ඒක තමයි දාමේ ඊළඟ පුරුකෙන් පැහැදිලි කරන්නේ. නැමදුමේ අරමුණ මොකක්ද? නිකම්ම චාරිත්‍රයටු කරන එකද? නෑ. සූරා අල් බකරාහි 21 වන වාක්‍යයෙන් කියනවා නුඹලාගේ දෙවියන්ට නැමදුම් කරනු එවිට නුඹලා දේව විඥානය ඇත්තම් විය හැකියා කියලා. ඉතින් නැමදුමේ අරමුණ වෙන්නේ දේව විඥානය තක්වා ඇති කර ගැනීම. ඒ කියන්නේ නැමදුම කියන්නේ අවසානය නෙවෙයි පටන් ගැනීමක්. හරියටම. ඒක ඉලක්කයකට යන පාරක්. මේක හරියට ව්‍යායාම කරනවා වගේ. ව්‍යායාමයේ අරමුණ නිකම්ම බර උස්සන එක නෙවෙයිනේ. ඒකේ අරමුණ පේශි ශක්තිමත් කර ගැනීම. නිරෝගී වෙන්න එක. ඔව්. ඒ වගේම නැමදුමේ අරමුණ තක්වා කියන මානසික සහ ආධ්‍යාත්මික ශක්තිය ගොඩනගා ගැනීම. තක්වා කියන එක තව ටිකක් සරලව පැහැදිලි කරන්න පුළුවන්ද? හොඳම උදාහරණයක් තමයි රථ වාහන ආලෝකයක්. රෑ 12ට පාරේ කවුරුත් නැති වෙලාවක පොලිසියත් නැති තැනක රතු ලයිට් එකක් දැක්කම වාහනේ නවත්තනව නම් ඒකට හේතුව කැමරාවටවත් දඩයකටවත් තියෙන බය නෙවෙයි. ඒක නීතියට තියෙන ගෞරවය. අන්න ඒක. නීතියට තියෙන ගෞරවය සහ තමන්ගේ වගකීම පිළිබඳ හැඟීම. තක්වා කියන්නේත් ඒ වගේ දෙයක්. කවුරුත් බලාගෙන නැති වෙලාවකත් දෙවියන් බලාගෙන ඉන්නවා කියන සිහියෙන් සහ ගෞරවයෙන් හරි දේ කිරීම. ඒක හරිම පැහැදිලි උදාහරණයක්. එතකොට ඒ දාමයේ අවසාන පුරුක අපි නමුදුම් කරලා ඒ හරහා තක්වා කියන දේව විඥානය ගොඩනගාගත්තා. ඒකේ අවසාන ප්‍රතිඵලය මොකද්ද? ඒකට පිළිතුර සූරා අල් හුජුරාත් 10 වන වාක්‍යයෙන් ලැබෙනවා. තවද නුඹල දෙවියන්ට විඥාණයෙන් යුතුව කටයුතු කරනු. එවිට නුඹලාට දේව කරුණාව ලැබෙනු ඇත. ඊටෙන් දේව විඥානයේ අවසාන අරුමුණ වෙන්නේ දිව්‍යමය කරුණාව රහමත් ලැබීම. එතකොට සම්පූර්ණ දාමය වෙන්නේ නැමදුම ඊට පස්සේ දේව විඥානය ඊට පස්සේ දේව කරුණාව. ඉතින් මේක හරිම ලස්සන චක්‍රයක්නේ. අත්පොතට අනුව මුළු මැවීමම ආරම්භ වෙන්නේ දෙවියන්ගේ කරුණාවෙන්. ඔව්. ඊට පස්සේ මිනිසාගේ සම්පූර්ණ ජීවිත ගමන. ඒ කියන්නේ නැමදුම සහ සිහිබුද්ධියෙන් යුතුව ජීවත් වීම ඒ ඔක්කොම නැවතත් ඒ කරුණාව ලැබීමට සුදුස්සෙක් වීම සඳහා කරන ගමනක්. හරියටම ඒ රාමුවෙන් කෙනෙකුට තමන්ගේ ජීවිතේ හැම දෙයක්ම දිහා බලන්න පුළුවන්. මම කරන රැකියාව, මම මගේ පවුලේ අයත් එක්ක හැසිරෙන විදිහ, මේ හැම දෙයක්ම දිව්‍යාන්ව සතුට කරන තත්වා කියන විඥාණයෙන් කරන දෙයක් නම් ඒ හැම දෙයක්ම නැමදුමක් බවට පත් වෙනවා. අන්න ඒකයි. එතකොට ජීවිතේ නිකම්ම සිදුවීම් මාලාවක් නෙවෙයි, ඒක අරමුණක් තියෙන එකම ඉලක්කයකට යන ගමනක් බවට පත් වෙනවා.